ආයුබෝවන් 11 ශ්‍රේණිය දූ දරුවන්ව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මේ වීඩියෝ එක හරහා පසුගිය අවුරුද්දේ ඉදිරිපත් වුණු O level ප්‍රශ්න පත්‍රය, ඒ කියන්නේ පෙරදිග සංගීතය සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වුණු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස තමයි ඉදිරිපත් කරන්න හිතුවේ. ඉතින් මේ දිනවල විභාගයේ ලියන දරුවනුත් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක රැගෙන එන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. පළවෙනි ප්‍රශ්නේ බලමු. සග්ගා මාරි රිමා පගා සග්ගා මාරි රිමා පගා ආකෘතිය අනුව යෙදෙන ආරෝහණ ස්වර අභ්‍යාසයේ ඊළඟට යෙදෙන හිස්තැනට අදාළ ස්වර හතර තමයි තෝරන්න තියෙන්නේ. මෙහිදී ඔයගොල්ලෝ මෙහෙම කරන්න ළමයි මුලින්ම මේ වගේ අභ්‍යාසයක් ආවහම රටාව හඳුනගෙන යන්නත් පුළුවන්. නැත්නම් පහසුම ක්‍රමය සාගා මාරි කියලා මුලින්ම ලියන්න. ඊට පස්සේ පහළට උච්ච සා දක්වා හැම සැරයක්ම ලියන්න. එහෙම ලියද්දී පළවෙනි අඩුවෙම උච්ච සා හම්බෙන ස්වර තියෙන පේලිය තියෙනවනේ. අන්න එතනින් පස්සේ තියෙන ඉතුරු ස්වර ටික අයින් කරලා අර ආකෘතිය තමයි ඔයගලන්ගේ අභ්‍යාසයේ ආරෝහණ පිළිවෙලට තියෙන්නේ. ඒ කියන්නේ සගා මාරි රිමා පගා ආදී ලෙස තියෙන්නේ. මෙන්න මේ විදිහට සගා මාරි ලියලා ඊට පස්සේ පල්ලෙහාට අර උච්ච සා මම සා උඩින් තිතක් තියන්න මෙතන බැරි නිසා මට මම උච්ච සා සිම්පල් ලෙටර්ස් වලින් ලිව්වා පනි සා දා. එතකොට බලන්න හැම ලයින් එකක්ම ආරෝහණ ක්‍රමයට තමයි ගිහින් තියෙන්නේ. රීසරේ ගත්තොත් රීගා මා පා දා. මාසරේ ගත්තොත් මා පා දානි උච්ච සා. ගාසරේ ගත්තොත් ගා මා පා දානි සා రీ ගා මා පා. ඔයගලන්ට පේනවනේ. ඒකින්ද පළවෙනි උච්ච සා හම්බුනාට පස්සේ ඊට පස්සේ එතන තමයි අපිට අවශ්‍ය කරන අවසාන ලයින් එක වෙන්නේ. ඔයගලන්ට මම හිතනවා තේරෙනවා කියලා. දැන් මෙතනදී අපි තෝරන්න ඕනේ ඊළඟට යෙදෙන හිස්සන්ට අදාළ ඒ කියන්නේ තුන්වෙනි පේලියරනේ. එහෙනම් මොකද්ද? ගප්පා දමා කියන පිළිතුර එන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර නේද? ඒ විදිහට ඔයාලා එන විදිය ලියන ආකාරය දැනගත්තා නම් හරි. දෙක සුද්ධ ස්වර පමණක් යෙදෙන රාග යුගලයත් වර්ණය තෝරන්න කියනවා. ඕගලන්ට නිර්දේශිත රාග පහක් තියෙනවා. ඒ රාග පහ ගැනම හොඳින් අවබෝධය තියෙනවා නම් මෙතනදී ඔයාලට හරි පිළිතුරු ගන්න ලේසි. ඔයගොල්ලෝ දන්නවා රාග යමන් බිලාවල් කාපිකමා බහිරවි භූපාලි මේ රාග පහ ගත්තාම බිලාවල් කියන්නේ කොහොමද සුද්ධ රාගයක්. එතකොට එකේ කිසිම විකෘති ස්වරයක් යෙදෙන්නේ නැහැ. යමන රාගය ගත්තාම එකේ විකෘති ස්වර එකක් යෙදෙනවා. ඒ තමයි තීව්‍ර මා. කාපි ගත්තොත් විකෘති ස්වර දෙකක් යෙදෙනවා. ගා සහ නී කොමල වි. බහිරවි ගත්තොත් කොමල ස්වර හතරම. ඒ කියන්නේ විකෘති ස්වර හතරම යෙදෙන රාගය තමයි බහිරවි. භූපාලි ගත්තොත් භූපාලි රාගයේ යමන කලයන්තාටි තමයි උපත ලබන්නේ. නමුත් එය සුද්ධ ස්වර යෙදෙන රාගයක් ලෙස ගන්න හේතුව තමයි මා සහ නී වර්ජිතයි. මා සහ නී වර්ජිත නොවී තිබුණා නම් මේ රාගයත් විකෘති ස්වර සහිත රාගයක් ලෙස ගන්නෙ. නමුත් මා සහ නී වර්ජිත නිසා භූපාලි රාගයත් බිලාවල් රාගය වගේම සුද්ධ ස්වර සහිත රාගය ලෙස ගන්නෙ. නමුත් අවුඩෝ ಜಾති රාගයක්. එහෙනම් පිළිතුර වන්නේ බිලාවල් භූපාලි කියන තුන්වෙනි පිළිතුර. ගාන්ධාරයේ වාදී ලෙස හෝ සංවාදී ලෙස හෝ යොදා ගැන්න රාග ඇතුළත් වර්ණය තෝරන්නලු. මෙතනදිත් රාග විස්තරය හොඳට පාඩම් නම් අවබෝධය තියෙනවා නම් පිළිතුරු දෙන්න පුළුවන් ළමයි. වාදී සංවාදී කියන්නේ මොනවද කියලා මුලින්ම දැනගන්න. වාදී කියන්නේ රාගයක වැඩිපුරම යෙදෙන ස්වරය. සංවාදී ස්වරය කියන්නේ වාදී වලට පස්සේ රාගයක වැඩිපුර යෙදෙන දෙවනියට වැඩිපුර යෙදෙන ස්වරය. එතකොට ගාන්ධාරයේ වාදී සංවාදී ලෙස යෙදෙන රාග යුගලය තමයි තෝරන්න කියන්නේ. බිලාවල් රාගය ගත්තොත් වාදී ස්වරය වන්නේ දෛවතේ, සංවාදී ස්වරය වන්නේ මොකක්ද ළමයි? ගාන්ධාරය නේද? වාදී දා සංවාදී ගා. යමන් රාගය ගත්තොත් ළමයි එහි වාදී ස්වරය වන්නේ ගාන්ධාරය, සංවාදී ස්වරය වන්නේ නිෂාදය. භූපාල රාගය ගත්තොත් වාදී ස්වරය වන්නේ ගාන්ධාරය, සංවාදී ස්වරය වන්නේ දෛවතය. එතකොට කාපි රාගය ගත්තොත් වාදී ස්වරය වන්නේ පා, සංවාදී ස්වරය වන්නේ සා.
බහිරවී ගත්තොත් වාදී මා සංවාදී සා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පාඩම් කරලා තිබුණා නම් ඔයගොල්ලන්ට පිළිතුරු ගන්න ලේසි. මෙතනදී පළවෙනි පිළිතුර ගන්න බැරි හේතුව තමයි භූපාලි විතරයි ගල් සහ ගාවාදී ලෙස සංවාදී ලෙස එද රාග දෙකකට තියෙන්නේ යමන සහ භූපාල. නමුත් කාපි ගන්න බැහැනේ. ඒද පිළිතුර ගන්න බෑ. දෙක යමන භූපාලි බිලාවල් කියන පිළිතුරම ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි පිළිතුරේ වාදී හෝ සංවාදී ලෙස ගාන්ධාරය යෙදෙනවා නේද? බිලාව රාගෙත් වාදී දා සංවාදී ගා. භූපාලි වල වාදී ගා සංවාදී ධාස්. යමන වල වාදී ගා සංවාදී නී. ඒතර ගාන්ධාරය යෙදෙනවා. තුන්වෙනි පිළිතුර සහ හතරවෙනි පිළිතුර ගන්න බැරි බහිරවී රාගයේ යෙදී තිබෙන නිසා. එහෙනම් පිළිතුර 2. එතකොට ඔයගොල්ලෝ රාග විස්තර අනිවාර්යෙන් පාඩම් කරගන්න ළමයි. සම්පූර්ණ ජාතියට අයත් නොවන රාගේ තෝරන්නලු. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ රාග 5යි තියෙන්නේ. රාග 5න් රාග 4ක්ම. ඒ කියන්නේ බිලාවල්, යමන්, කාපි, බහිරවී කියන රාග 4ම සර 7 ආරෝහණයේ දිසා අවරෝහණයේදී යෙදෙන නිසා සම්පූර්ණ ජාති රාගයක් ලෙස ගන්න. නමුත් අපට ගන්න බෑ භූපාලි. මොකද මා සහ නී කියන සර දෙකම වර්ජිත නිසා. ඒක අවුඩව ජාති රාගයක්. එහෙනම් ජාති රාග නොවන රාගේ තමයි 4 වන පිළිතුර භූපාලි. ගාන සමය නිශ්චිතවම සමාන වන රාග දෙක සඳහන් වන්නේ තෝරන්නලු. ගාන සමය කියන්නේ ළමයි මොකද්ද කියලා මුලින්ම දැනගන්න. ඕගොල්ලෝ පාරිභාෂික පද අනිවාර්යෙන් පාඩම් කරගන්න. යමන් රාගය ගත්තොත් මේ ගාන සමය කියන්නේ රාගයක් ගායනා කිරීමට සුදුසු වේලාව. එතකොට මෙතනදී ඒ ගාන සමය එහෙම නැත්නම් ගායනා කළ යුතු වේලාව සමාන වන රාග යුගලය තමයි තෝරන්න කියන්නේ. පළවෙනි පිළිතුරේ යමන් සහ කාපි මේ දෙක පරස්පර විරෝධී. ඒ කියන්නේ මෙහෙමයි යමන් රාගය රාත්‍රී පළමු වෙනි යාමේ. නමුත් කාපි රාගය ගායනා කරන්න ඕනේ මධ්‍යම රාත්‍රියේ එහෙම නැත්නම් 3 වන ප්‍රහරේ. ඒ නිසා අපිට පළවෙනි පිළිතුර ගන්න බෑ. දෙවෙනි පිළිතුර කාපි බිලාවල් ඒක ගන්නත් බෑ. මොකද බිලාවල් රාගය උදේ කාලේ කාපි කොහොමත් මධ්‍යම රාත්‍රියේනේ. තුන්වෙනි පිළිතුර ගත්තොත් බිලාවල් භූපාලි. එහිදීත් ගන්න බෑ බිලාවල් උදේ කාලය භූපාලි රාත්‍රී ප්‍රථම යාමයේ. එතකොට කල්‍යාණ තාඨයෙන් උපත ලබන භූපාලි සහ යමන් කියන රාග දෙක ගත්තොත් මේ රාග දෙකම එකම කාලයක තමයි ගායනා කරන්නේ. ගාන සමය සමානයි ළමයි. කියන්නේ කල්‍යාණ තාඨයේ උපදින රාග සාමාන්‍ය ගායනා කරන්නේ රාත්‍රී ප්‍රථම යාමයේ 6 සහ 9 කියන කාලය තුල. ඒ කියන්නේ අපිට ගන්න වෙන්නේ 4 වෙනි පිළිතුර. ඔයගලන්ට තේරෙනවනේ ගාන සමය. ඒ කියන්නේ රාග විස්තර පාඩම් නම් ඔයගලන්ට මේ පිළිතුරු වලට හරි පිළිතුර හොයාගන්න පුළුවන් මේ පිළිතුරු අතරින්. 6 වෙනි ප්‍රශ්නය ගාන්ධාරය සහ දෛවත යන ස්වර දෙකම විකෘතිව යෙදෙන රාගය තෝරන්නලු. ගා සහ දා. එතකොට කාපි රාගය ගත්තොත් විකෘති ස්වරය යෙදෙන්නේ ගා සහ නීනේ. එහෙනම් අපිට කාපි රාගය ගන්න බැහැ ළමයි. මොකද දෛවතය සුද්ධව තමයි කාපි රාගය දෙන්නේ. ගාන්ධාරය සහ නිෂාදයේ පමණයි කාපි රාගයේ විකෘතිව යෙදෙන්නේ. යමන් රාගය ගත්තොත් ගාන්ධාරය සහ දෛවත දෙකම සුද්ධව යෙදෙන්නේ. මාසරේ පමණයි විකෘතිව යෙදෙන්නේ. කියන්නේ තීව්‍ර වෙලා යෙදෙන්නේ. බහිරවී ගත්තොත් රීගා දානිසර 4ම යෙදෙනවා. නමුත් මෙතන අහන්නේ ගා සහ දා විතරක් විකෘති යෙදෙන සරනේ. එතකොට ගා සහ දා විකෘති යෙදෙන සර. ඔව් ළමයි. දැන් කාපි රාගයේ ගා සහ දා කියන සර අතරින් ගා විතරයි විකෘති වෙන්නේ. යමන් ගත්තොත් ඒ ගා සහ දා සුද්ධ යෙදෙන්නේ. භූපාලි ගත්තොත් ගා සහ දා කොහොමත් සුද්ධයි. එහෙනම් බහිරවි රාගය ගන්න වෙන්නේ. බහිරවි රාගයේ රීගා දානී සර 4ම කොමලයිනේ. ඒ කියන්නේ ගාන්ධාරය සහ දෛවතය විකෘතිව තමයි යෙදෙන්නේ. අපිට 3 වන පිළිතුර තමයි ගන්න වෙන්නේ. 7 රාග අංගයක් ලෙස පපසා ලෙස සර සංගති යෙදෙන අවස්ථා පෙන්눔 නොකරන රාගය අහනවා. පපසා කියලා සර සංගති යෙදෙන්නේ නැත්තේ මොන රාගයද කියලා අහන්නේ ළමයි. එතකොට ඒ ගැන දැනුම තියෙන්න ඕන ඔයගලන්ට.
මුලින්ම කියනවනේ දැන් පිළිතුර ලෙස ගන්න වෙන්නේ අපිට භූපාලි හේතුව තමයි ළමයි භූපාල රාගය ගත්තොත් සාරී ගාපා දාසා කියන සර පහන එන්නේ ආරෝහණයේදී. ඉතින් භූපාල රාගයේ මා සහ නි වර්ජිතයි ළමයි. ඉතින් සාමාන්‍යයෙන් පපසා කියන සර සංයෝජනය යෙදෙන්නේ නැහැ භූපාල රාගයේ. හේතුව තමයි භූපාලි රාගය ගත්තාම පා සිට සා වෙත ඍජු ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දා හරහා ගමන් කිරීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පදසා සාරිගපදසා ඔයගොල්ලන් තේරෙනවනේ. එතකොට අපිට ගන්න වෙන්නේ පිළිතුර ලෙස භූපාලි රාගය. ඊළඟ ප්‍රශ්නය ළමයි සජ්ජ ස්වරයේ නොයෙදෙන ලෙස ඒ කියන්නේ සජ්ජයට පෙර හා පසු ස්වරය සම්බන්ධ වන ආකාරයෙන් නේද? සජ්ජයට පෙර හා පසු ස්වර සම්බන්ධ වන ආකාරයෙන් රාග සංගති යෙදෙන රාගය තමයි තෝරන්න කියලා තියෙන පිළිතුරු 4ක් දීලා තියෙන බිලාවල් බහිරවී යමන් කාපි කියලා. මෙතනදී අපි බිලාවල් රාගය ගත්තොත් ළමයි එහි සාස්වරය සාමාන්‍යයෙන් පැහැදිලිව භාවිතා කරනවනේ නේද? කාපි ගත්තත් එහි සාස්වරයේ වැදගත් න්‍යාස ස්වරයක් ලෙස තමයි භාවිතා වෙන්නේ. බහිරවී ගත්තත් සාස්වරය පැහැදිලිවම පෙන්눔 කරනවා. නමුත් යමන් රාගය එහෙම නෙවෙයි. ඔයාලා හොඳට යමන් රාගයේ සාසරයේ ඉදිලා තියෙන විදිහ බලන්න මෙතනදී. යමන් රාගය ගත්තන් සාමාන්‍යයෙන් සාසරය දැන් නිරිගා නිරිසා ඔගොල්ලෝ බලන්න දැන් නිරිගා පාරේ නිරිසා කියන සර දිහා බලන්න. නිරිගා පාරේ නිරිසා කියන්නේ ඒකේ සර සංගතිය සාසරයේ ඉදිලා තියෙන විදිහ බලන්න ළමයි. කෙලින්ම කියන්නේ බොහෝ විට සාසරය මගහැරලා තමයි යන්නේ. නී සහ නී කෙලින්ම රී වෙත ගමන් කරනවා නේද? කියන්නේ කෙලින්ම නී වලින්දලා රී වලට ගමන් කරනවා. දැන් සා ස්වරය මගහැරලා යන්නේ. සා ස්වරය ගත්තහම යමන් රාගයේ ඒ විදිහට තමයි පෙන්වන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ පිළිතුර යමන් රාගය. මම හිතනවා ඔයගලන්ට මේ පැහැදිලි ඇති කියලා. අන්තරා කොටස් වල බොහෝ විට පංචම ස්වරය අතහැර සංගති භාවිතා වෙන රාග දෙකක් ඇතුළත් වර්ණය තෝරන්න කියනවා. මෙහෙමයි ළමයි ඔයගලන්ට දැන් රාග පහයිනේ තියෙන දැන් බිලාවල් රාගය ගත්තොත් පා ස්වරය ස්ථීර ස්වරයක් ලෙස ඒ කියන්නේ සාමාන්‍යයෙන් අත්හැරලා යන්නේ නැති ස්වරයක් බිලාවල් රාගය තුල පා. කියන්නේ පා ස්වරය අත්හරින්නේ නැහැ බිලාවල් රාගයේ. ඒක ස්ථීර ස්වරයක්. බහිරවී ගත්තත් පා ස්වරය ප්‍රධානව තමයි යෙදෙන්නේ. භූපාලි ගත්තත් පා ස්වරය ප්‍රධානයි. මොකද ඒකේ මා සහනී කොහොමත් වර්ජිතයිනේ. ඒතකොට බිලාවල් බහිරවී භූපාලි ගත්තාම පා ස්වරය ප්‍රධානව යෙදෙන රාග තුනක්. නමුත් කාවි සහ යමන් ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. හේතුව ගත්තොත් යමන් රාගේ ගත්තොත් ළමයි ඔගොල්ලෝ බලන්න දැන් ලක්ෂණ ගීතය ගත්තත් ඒකේ අර ස්ථායි කොටස එහෙම අන්තිම පෙළි ගන්න නිරිගම පද නිසා නිදපම ගරිසා කියලා යෙදෙනවා නේද? දැන් ඒ දිහා බලන්න සාසරය ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ පාස්වරය මගහැරලා නිරිගම දා වැනි ගමන් කරන ආකාරය බොහෝ විට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ පාස්වරය මගහැරලා යන ආකාරය. කාපි ගත්තත් එහෙමයි. කොමල ගානී සමග පා අත්හැරලා මගරි නිස්සාරේ වැනි සර ඒ කියන්නේ සංචාරයන් මේ වගේ සර සංචාර අන්තරා කොටස දක්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට මේ රාග දෙකේ පාස්වරයට ප්‍රධානත්වයක් දෙන බව පේන්නේ නැහැ. එහෙම වුණොත් අපිට ගන්න වෙන්නේ ළමයි යමන සහ කාව්‍ය කියන රාගවල නම් ඇතුළත් පිළිතුර. මෙතනදී විශේෂයෙන් අහන්නේ අන්තරා කොටස් වල බොහෝ විට පංචම ස්වරය අතහැර සංගතිය දෙන රාගනේ. ඒතර අපිට ගන්න වෙන්නේ ළමයි
යමන් සහ කාෆි. නමුත් මෙතන නම් පිළිතුරු හතරේ එහෙම දක්නට ලැබෙන්නේ නැහැ ළමයි. රාග පහ නිරීක්ෂණය කරාම ළමයි දැන් අන්තරා කොටස් වලදී පාසලේ මගහැරලා සරසංගතියේ දෙන්නේ ගොඩක් වෙලාවට යමන් සහ කාෆි වල. නමුත් මෙතනදී එකට ඒ පිළිතුර සඳහන් වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නය. දැන් බිලාවල් රාගය කියන්නේ කොහොමත් පාසල ඇත්හැරීමේ එහි ලක්ෂණයක් නෙවෙයි ළමයි. ඔන්න භූපාල තිබ්බනම් අපිට ගන්න පුළුවන් යමන් භූපාලි කියලා. මේක නම් මට මෙතන තියෙන පිළිතුරු වලින් දෙන්න අමාරුයි. මොකද පළවෙනි පිළිතුරේ බහිර වී තියෙනවා. ඒ නිසා අපිට ගන්න බෑ. දෙවෙනි පිළිතුරේ බිලාවල් තියෙන නිසා ඒ පිළිතුර ගන්න බෑ. 3 4ත් ඒ වගේ. සමා වෙන්න ළමයි මෙතන ඔයගොල්ලෝ ඔයාලා ගුරුවරගෙන් අහන්න බලන්න මේ මොකද්ද මෙතනට දෙන පිළිතුර කියලා. මට අනුව නම් මෙතන මේ භූපාල තිබ්බනම් යමන් භූපාල කියලා ඒත් ගන්න තිබ්බා. එහෙම නැත්නම් යමන් කාෆි. මට හිතන හැටියට මෙතන තියෙන පිළිතුරු වලින් උත්තරයක් ගන්න අමාරුයි ළමයි. ඒ නිසා මම ඊළඟ ප්‍රශ්නට යනවා. කාෆි රාගයට නිර්දේශිත මුඛ්‍යාංගය පෙන්눔 කරන වර්ණය තෝරන්නලු. ඉතින් ඔයගොල්ලෝ රාග විස්තර පාඩම් නම් මෙතනදී පිළිතුරු ගන්න පුළුවන් ළමයි. කෙලින්ම කියනවා නම් මුඛ්‍යාංගයේ සස රිරි ගගා මම පා කියන දෙවෙනි පිළිතුරේ තමයි සඳහන් වෙන්නේ. මෙතන පළවෙනි පිළිතුරයි ගන්න බැරි කියලා බැලුවොත් සස රිරි ගගා ගාරිසා. මෙතන මේක කාපිරාගේ අය මුඛ්‍යාංගය නෙවෙයි. මුඛ්‍යාංගය කිව්වම මුඛ්‍යාංගය කියන්නේ රාගයේ යෙදෙන ප්‍රධාන සර කාණ්ඩයනේ පකට් සර කියලා කියනවා. ඉතින් රාග පහටම අදාළ මුඛ්‍යාංග සර ඔයගොල්ලන් දන්නවනේ මොනවද කියලා නේද? ඒතකොට මෙතන තියෙන්නේ දෙවෙනි පිළිතුරේ තමයි. දැන් රිගරිම ගරිසා කියලා කියන්නේ තුන්වෙනි පිළිතුරේ තියෙනවා රිගරිම ගරිසා කියලා. ඒක සර සංගතියක්. සරකණ්ඩයක් ලෙස ගන්න. නමුත් මුඛ්‍යාංගය ලෙස ගන්න බෑ. ප්‍රධාන සරකණ්ඩය ලෙස ගන්න බෑ. රීනී දානි පදම් පම්. ඒක මේ රීනී දානි පදා මම මේක සරගම් ගීතය හෝ ලක්ෂණ ගීතය දැක්කන ලැබෙන කොටසක්. මේ එනිසා පිළිතුර 2. බලමු ළමයි දීලා තියෙනවා සර පස්තාරයක්. සා දප ගප දනි සා දප ගප දනි සා දප ගප දනි සා. ඒ අනුව ප්‍රශ්න අහලා තියෙන ළමයි සර ප්‍රස්ථාරයෙහි සඳහන් 30යි කොටස අයත් රාගය වන්නේ කුමක්ද අහනවා. එතකොට මේ 30යි කොටස අයත් රාගය ගත්තොත් දැන් පිළිතුරු දෙක තියෙන භූපාලි කියලා. ඔයගොල්ලෝ දන්නවා භූපාල රාගයේ නීසරය වර්ජිතයිනේ මාසහ නීසරය. නමුත් මෙතන සර්පස්තරේ නීසරේ තියෙන නිසා අපි පළවෙනි පිළිතුර කොහොමවත් ගන්න බෑ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. බිලාවල් යමන් කාෆි. කාෆි කියන රාගයට අයත් අනිවාර්යෙන් ගාසහනී කොමල වෙන්න ඕන. නමුත් මෙහි කොමල ස්වර නෙවෙයි දැක්වෙන්නේ සුද්ධ ස්වර. යමන් රාගය ගත්තොත් යමන් රාගයේ තීව්‍ර මා යෙදෙන්නේ ළමයි. නමුත් මේ 30 කොටස දිහා බැලුවම ඔයගලන්ට තේරෙනවා ඇති ළමයි ගප දනි සාසා. එහෙම කියද්දිම ඔයගලන්ට පිළිතුර හොයාගත්ත හැකි. මේක බිලාවල් රාගයට අයත් සල්පස්තරයක මේ 30 කොටස අයත් වෙන්නේ. එහෙම නැත්නම් මේ සල්පස්තරයත් වෙන්නේ බිලාවල් රාගය කියන දෙවෙනි පිළිතුර තමයි නිවැරදි ළමයි. එම 30 කොටස යෙදී ඇත්තේ මොන තාලයට අනුවද අහනවා. මුලින්ම බලමු විභාගයක මාත්‍රා කීය බැගී යෙදිලාද කියලා. ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් තාලය. පළවෙනි විභාගයේ මාත්‍රා 3යි, දෙවෙනි විභාගයේ 4යි. 3 4 විදිහට ගිහින් තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා දීප් ඡන්දි තාලයට අනුව කියලා. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. ඊළඟට අහනවා ගෙන තිට දහ වශයෙන් යෙදෙන අවනද්ධාක්ෂර පෙළ තෙවරක් වැයීමෙන් එක් ආවර්තයක් තුල 30යි කොටසක් ලෙස යොදාගත හැකි වන්නේ කුමන තාලයට අනුවද කියලා.
දැන් ඔයගොල්ලන්ට පේනවා දීලා තියෙන මාත්‍රා 3ක් නේ. ඒතකොට 3 බැගින් තෙවරක් වාදනය කරොත් ඒ කියන්නේ අපිට දාදරා තාලෙට තමයි ගන්න වෙන්නේ 3 බැගින්නේ ළමයි නේද? ඔව්. 14 වෙනි ප්‍රශ්නේදී අහනවා තා සහ තින් යන අවනද්දාක්ෂර දෙවර්ගයේම ඇතුළත් තාල යුගලයේ සහිත වර්ණය තෝරන්න කියලා. තා තින් දීප්චන්දියා ත්‍රිතාදිය දීප්චන්දිකේ ධා දින් දින් දා ධා දින් දින් දා ධා තින් තින් තා දින් දින් දා ඒ ත්‍රිතාලය දීප්චන්දි ගත්තො ධා දින් දා දා දින් තා තින් ඕකේ මේකේ තා සහ තින් කියන අවනද්දාක්ෂර යුගලයේ යෙදෙනවා ත්‍රිතාල ජප් ගත්තොත් ජප් තාලේ දීනා දී දින එකේ තා සහ තින් දැක්වෙන්නේ නැහැ තුන්වෙනි එකේ ජප් සහ දාදරා තාලේ ගත්තාම ඒ විදිහමයි හතරවෙනි පිළිතුර දාදරා තාලේ තියෙන නිසා ගන්න බෑ ළමයි කියන්නේ පළවෙනි පිළිතුර ඒකේ තමයි දීප්චන්ද තාලයේ සහ ත්‍රිතාලයේ තමයි තා සහ තින් කියන අවනද්දාක්ෂර දෙවර්ගෙම දක්නට ලැබෙන්නේ 15 වෙනියට අහන්නේ දෑතින්ම උපදවන අවනද්දාක්ෂර සංඛ්‍යාව සහ තනි අතින් උපදවන අවනද්දාක්ෂර සංඛ්‍යාව සමාන වන තාලයකි දාදරා. ඒ සඳහා තවත් නිදර්ශනයක් ලෙස පෙන්වුම් කළ හැකි තාලය ඒ කියන්නේ දරුවනේ මාත්‍රා දෑතින්ම දැන් දාදරා තාලය ගත්තොත් දහා දී නා ධාතු නා දෑතින් උපදවන අක්ෂර දහස්වරයයි දීස්වරයයි දෑතින්ම තමයි උපදවන්නේ තනි අති උපදවන අක්ෂර ගත්තොත් ඒත් නාසරේ පමණ දාදීන ධාතුනා තුස එතකොට දෙක බැගින් අක්ෂර දෙක බැගින් සමානව යෙදෙනවා දාදරාවල එතකොට කෙහෙල්වා ගත්තොත් දහා ගේ නා ති නා ක දීන එකේ කෙහෙල්වා තාලය ගත්තොත් ළමයි දහස්වරය අත් දෙකෙන්ම ගේ තනි අතින් දාගේ නා තනි අතින් එතකොට දෙකයි දාගේ නා ති තනි අතින් තුනයි දාගේ නා ති නා ක තනි අතින් එතකොට හතරයි දී අත් දෙකෙන්ම න හැබැයි සමාන වන්නේ නැහැ නේද දෙපැත්තටම සමානව යෙදෙන්නේ නැහැ ඒක ගන්න බෑ ළමයි දීප්චන්දි ගත්තොත් දහා දින් දහා දින් තෝරේ ටික හරි තා තින් ඒකෙත් සමාන වන්නේ නැහැ ළමයි ජප්තාලේ ගත්තොත් දිහි අත් දෙකෙන්ම නා තනි අතින් දීනා දීදීනා එතකොට දීනා දීදීනා තීනා දීදීනා ජප්තාලේ සමාන වේදනාවනේ ළමයි දෑතින්ම වයන අක්ෂරයි තනි අතින් වයන අක්ෂරය සමාන වේදනවා ඔයගොල්ලෝ හොඳට බලන්න ළමයි දී නා ඒ දෙන්නේ තනි අතින් දෑතින්ම වයු තමයි දීනා දීදීනා තීනා දීදීනා එතකොට අපිට පිළිතුරු තමයි ජප්තාලේ තමයි ගන්න වෙන්නේ අක්ෂර සමාන වන 16 පහත වාද්‍ය භාණ්ඩ අතර හින්දුස්ථානි සංගීතයේ ආවේනික භාණ්ඩ තෝරන්නලු සිතාරය, ගිටාරය, පියානෝව, පන්තේරුව හින්දුස්ථානි සංගීතයට ආවේනික භාණ්ඩ අතුරින් ළමයි අපිට ගන්න පුළුවන් සිතාරය නේද? ආවේනික භාණ්ඩ සිතාරය අංක 1 17 සර මාලිකා නමින් හඳුන්වනු ලබන රාගධාරී ප්‍රබන්ධ විශේෂය කුමක්ද අහනවා. සර්ගම් ළමයි සර්ගම් ගීතවලට කියන තවත් නමක් තමයි ස්වර මාලිකා. සර්ගම් කියන්නේ ස්වර වලින් පමණක් රචිත වූ රාග ඉගෙන ගැනීමේදී උගලන් දක්නට ලැබෙන ශෛලියක් ගායන ශෛලියක්. රාගාශ්‍රිත සරල ගී හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ
නාදමාලාවන් පිරිබිඹුවන ස්වර විශේෂයන්ය, ස්වර සංගතීන්ය, ස්වර සීමාවන්ය, ස්වර පරාසයන්ය. ඒතර පිළිතුර අපි හොයන්න ඕනේ. සරල ගීතවලට ළමයි දැන් ස්වර සංගතීන් කොහොමත් රාගවලදීනේ අවශ්‍ය වෙන්නේ. ස්වර සීමාවනුත් එහෙමයි. එක් එක් රාගවල ස්වර සීමාවන් දක්නට ලැබෙන ස්වර පරාසයන් මෙතනදී නම් ළමයි රාගාශ්‍රය සරලගී හඳුනා ගැනීමට ප්‍රධාන ඉවහල් වන්නේ මේ ඔක්කොම ඉවහල් වෙනවා රාගධාරී සංගීතයේ. නමුත් රාගධාරී සරල ගීතන් සඳහා ළමයි ස්වර විශේෂයන් තමයි. දැන් බහිරවී රාගය ආශ්‍රිත ගීතයක් නම් අනිවාර්යයෙන්ම කොමල වෙන්න ඕනේ රීගාදානි ස්වර නේද? අන්න ඒ වගේ විවාදී ස්වරත් යෙදෙනවානේ. අර ඒ වගේ ස්වර විශේෂයන් තමයි බෙහෙවින්ම බලපාන්නේ. ඊළඟට ජනගීත අනු නාද රට ආශ්‍රිතව නිර්මාණය වූ මල්සරා බැල්මහෙලා යන සරල ගීතයේ පද රචනය හා තනුව නිර්මාණය කරන ලද්දේ. ඉතින් මෙතන දීලා තියෙන පිළිතුරු අතරින් ඔයාලට දැන් ඔයගොල්ලෝ 9 වසරේ මේකට පිළිතුර ඉගෙන ගත්තා. ඉතින් රෝහණ බැද්දගේ විසින් එතුමා විසින් තමයි මල්සරා බැල්මහෙලා කියන ගීතය නිර්මාණය කළේ පද රචනය තනුව ඔක්කොම. ඊළඟට ළමයි කුසහ වනුවේ නාදමාලාව පාදක කරගැනීම නිර්මාණය සරල ගීතයට අදාළ ගීපාදය අහනවා. සැඳෑ කළුවර කුරගගාවිත් රුක් අත්තර මල මුදුනේ තෙදිනි විරාජ ආදරවලපුතු අම්මා. මෙතනින් රුක් අත්තර මල මුදුනේ ආනන්දාමාලනී මහත්මිය විසින් ගායනා කරන ලබන රුක් අත්තර මල මුදුනේ කියන ගීතය තමයි කුසහ වනුව ආශ්‍රිතව නිර්මාණය වන්නේ. පහත දැක්වෙන ගීපද අයත් ජනගී අතුරින් අනාගාතාත්මකව ගැයෙන ගීතයට අදාළ ගීපාදය අහනවා. අනාගාතාත්මක කියන්නේ යම්කිසි තාලයක ගායනා කර නොහැකි. එතකොට බුද්ධං සරණේ සිරස දරාගෙන කිව්වහම එකට තාලයක් තියෙනවා ළමයි. දොඩම් කපාලා ඇඹුල් තනලා කිව්වහම ඒකත් සමාජයේ ඒකත් ආඝාතාත්මක තමයි ගැයෙන්නේ. ඊළඟට සීත ගඟුලේදී එදපේ ඒකත් ළමයි අගාතාත්මකයි. එතකොට කළුවන් කළුවරයි මංගෝ දිලිසෙනවා මේක නම් ළමයි අනාගාතාත්මක ගීතයක්. අනාගාතාත්මක ගැන ගීතයට අදාළ ගීපාදය තමයි 4 වෙනි පිළිතුරෙහි දැක්වෙන්නේ. ඊළඟට දැක්වෙන ළමයි ඔයාලා ඉගෙනගත්තු වන්නම් ගීත දෙකක්. ඒත වන්නම් ගායනය සඳහා සාම්ප්‍රදාය යොදා ගනු ලබන ප්‍රධාන අවනන්ත භාණ්ඩ පිරිවෙන් දැක්වෙන්නේ. දැන් සේවිත පාදසරෝරුහ මේක අයිති වෙන්නේ ළමයි පහත රට සින්දු වන්නම්. කොහොවියනා හන්නගනා මේක සබරගමු නේද? එතකොට අහන්නේ ඉහත වන්නම් ගායනය සඳහා සාම්ප්‍රදායික යොදා ගනු ලබන ප්‍රධාන අවනන්ද භාණ්ඩ පිළිවෙලින්. එතකොට සේවිත පළවෙනි වන්නම තමයි පහත රට සින්දු වන්නම්. පහත රට සින්දු වන්නම සඳහා යොදා ගනු ලබන්නේ ළමයි පහත රට බෙරය. සබරගමු වන්නම සඳහා යොදා ගන්න ළමයි දවුල. එතකොට අපිට ගන්න වෙන පිළිතුර 3 වෙනි පිළිතුර ළමයි. පහත රට බෙරය සහ දවුල. ඊළඟට අහන පැරණි නාඩගම් ගීතයක් වන මෙමගින් ගිය රුහිරු ඒ කරුණා නම් ගීත අනුවට සමාන ලෙස නිර්මාණය වී ඇති රුසිරු ලන්දෙවුනි නම් ගීත ඇතුළත් නවනාට්‍ය වන්නේ. නවනාට්‍ය තමයි ළමයි මනමේ රුසිරු ලන්දුනි ඔබ ප්‍රේමේනා කියන ගීතය ඇත්වන්නේ මනමේ නවනාට්‍යයේ අංක 1 පිළිතුර. නාඩගම් ගීතවල උරුට්ටුව සුවිශේෂ අංගයක් වන අතර නූර්ති ගීතවල යෙදෙන සුවිශේෂ අංගය අහනවා. එතකොට පිළිතුරු 4ක් දෙලා තියෙනවා තෝඩායම ඉන්නසිය දොහරාව ආදී ලෙස. එතකොට දොහරාව තමයි මේ නූර්තිවල දක්නට ලැබෙන්නේ. මේ දොහරාව තාලයකින් තොරව ගැයෙන්නේ. එතකොට උරුට්ටුව කියන්නේ වේග රිද්මේ ටානුව ගැයෙන ගීතමය කොටසක්. ඒක උරුට්ටුව කියලා නාඩගම් වල තමයි ඒක දැක්වෙන්නේ. එහෙනම් පිළිතුරු මෙතනදී ළමයි අපිට ගන්න වෙන්නේ 3 වෙනි පිළිතුර. 25 වෙනි ප්‍රශ්නේදී අහනවා
කවි ආකෘතිය අනුව පද යෙදී ඇති ගීතයක් සඳහා නිදසුනක් ලෙස සැලකිය ගීතයත් ගීපාදය අහනවා. කවි ආකෘතිය අනුව පියාණනී මා නැවත උපන්නොත්, 2 දුනු කියමලක් වගේ, 3 බුද්ධානුභාවයෙන්, 4 ආදරවලුපුතු අම්මා. මෙතනදී ගන්න වෙන්නේ අපේ ළමයි 4. ඒකේ තමයි කවි ආකෘතිය ඔයගලන්ට මේකේ අන්තරා කොටස් එහෙම හොඳට බලන්න. ඒකේ ගායනා කිරීමේදී කවි ආකෘතියක් තමයි පෙන්වුම් කරන්නේ. ළමයි ප්‍රශ්න 25ක් ඉදිරිපත් කළා. නමුත් වීඩියෝ ගොඩාක් දික් වෙනවා. ඉස්සරහට මොකද ඉදිරිපත් කරද්දී මම ඊළඟ වීඩියෝ කරා ඉදිරිපත් කරන්නම්.